මේ වගේ ලස්සනට රසවත් ලස්සන පාටකට තියෙන රසම රස චිකන් කරි එකක් හදමුද? මේක ඕනම කෑමක් එක්ක කන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මේකට චිකන් කිලෝ එකක් අරගෙන තියෙනවා. දැන් මම භාජනයක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරනවා. අමුතුන පහ මේස හැඳි තේ හැඳි දෙකක් එකතු කරනවා. මේක මම පොඩ්ඩක් බෙද ගන්නවා. මේක මේ කර වෙන්නේ නැති වෙන්නේ ලාවට බෙද ගන්න ඕනේ. මේ ගානට මේක ෆ්‍රයි වුණාට පස්සේ මම මේක ලිපෙන් අයින් කර ගන්නවා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දා ගන්නවා. තෙල් ටික රත් වෙනකන් ඉඳලා මම කපාගත්ත ලුණු ටික එකතු කරනවා. ලුණු ටික තෙලෙන් හොඳින් පැදීගෙන එද්දී මේ වෙලාවේ බෙදපු 3-5 තේ හැඳි දෙකක් එකතු කරනවා. දැන් කලින් බැඳගත්ත මිරිස් කුඩු 3-5 කුඩු මිශ්‍රණය මේකට දානවා. මේක හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ දැන් චිකන් මිශ්‍රණය මේකට එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. හොඳින් 3-5 මේ මිරිස් කුඩු දැවටෙන විදිහට චිකන් කෑලි වල හොඳින් මේක මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේ ලුණු මේස හැන්දම් මේකට එකතු කරගන්නවා. ඔයාලත් රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේකට මම ගොරකක් කෑලි දෙකක් එකතු කරගන්නවා. දැන් මම මේකට කරාබු නැටි 3කුයි එනසාල් 3ක් ඒකට දාලා සුදු ලුණු එක්ක කොටලා ඒකත් මම මේ චිකන් මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මම මේක හොඳින් මිශ්‍ර කරගන්නවා නැවතත්. ඊට පස්සේ ලිප වහලා විනාඩි 10ක් විතර හොඳින් තැම්බෙන්න තියෙනවා. මේකට මම පිටින් වතුර එකතු කරේ නෑ. මේ චිකන් වල තියෙන වතුරම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ගොඩක් හොදි තියලා උයන්න ඕන නම් මේකට වතුර කප් එකක් විතර එකතු කරගන්න පුළුවන්. මම මෙතන වතුර එකතු කරගත්තේ නෑ. මේ වෙලාවේ මම තක්කාලි ගෙඩි භාගයක් විතර සිහින කපාගෙන ඒකත් එකතු කරනවා මේ චිකන් එකට. මේ වගේ රසම රස චිකන් කරි එකක් හදාගන්න ඔයාලටත් ඕන නම් ඔයාලා මගේ වීඩියෝ වලට මේ subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේක බත් එක්ක කන්න පුළුවන්. ඒ රොටි එක්ක පාන් පිට්ටු ඕන කෑමක් එක්ක කන්න පුළුවන්. ග්‍රේවි එක